Hi everyone. පුතේ ඔන්න අපි ස්මාර්ට් වුණා. එතකොට විනාඩි දෙකක් කතා කරන්න කමක් නැහැනේ. අද තමයි ස්මාර්ට් ක්ලාස්රූම් එකේ පළවෙනිම පන්තිය ඔයාලට මම කරන්නේ. එතකොට අතරම සතුටුයි. මේ මොකද මට අවශ්‍යතාවය වෙලා තිබ්බේ අරයා වෙන්නවත් මෙයා වෙන්නවත් නෙමෙයි. මට ඕනෙකම තිබ්බේ මං වෙන්න. මං හොඳට උගන්නලා මං වෙන්න තමයි මට අවශ්‍යතාවය තිබ්බේ. එතකොට මම වුණා සහ මගේ ළමයින්ට මම හොඳට උගන්වනවා. එතකොට ඇත්තරම කියනවා නම් එහෙම මම ඉස්සර O level ඉංග්‍රීසි තමයි බහැලා කරේ ඇත්තරම. නමුත් A level ජර්නල් ඉංග්‍රීසි වල අවුරුදු දෙකකින් දෙකක් මම පන්ති කරලා මගේ ප්‍රතිඵලත් එක්ක තමයි මම තීරණයක් ගත්තේ මම A level ජර්නල් ඉංග්‍රීසි වලට ක්ලාසස් කරනවා කියලා. එතකොට ඉදිරියේදී කියන්න ඕනේ ඉදිරියේදී මාස 3න් 4න් ඒකක් ගන්න වැඩපිළිවෙලකට ඔයාලගේ නංගිලා මල්ලාට මම O level plan එකක් හදලා දෙනවා. මොකද ඒක මගේ responsibility එක. එතකොට කියන්න ඕනේ අද ඉඳන් තවත් quality වැඩේ ස්මාර්ට් එකේ අපි වැඩේ කරනවා. මේ මම වීඩියෝ එකකුත් දැම්ම ස්ටේටස් බලන්න මේක මෙහෙමයි කියලා මම දැම්ම වීඩියෝ එකක් ස්ටේටස් එහෙම හරි. ඉතින් අපි යම් වැඩේට හරි ඔයාලට වෙන සද්ද මුකුත් ඇහෙන්නේ නැහනේ? තියෙනවනේ. වෙන සද්ද මුකුත් ඇහෙන්නේ නැහැ නේද පුතේ? මං කියන එක පැහැදිලිව ඇහෙනවනේ? මෙසේජ් එකක් දාන්නව? නෑනේ. හරි. එහෙනම් එච්චරයි. මොකද හේතුව ඇවිල්ලා මේ අද නම් බ්‍රෑන්ඩ් නිව් කොල්ලෙක් විදිහට ඉන්නවා කියලා දාලා තියෙනවා. යකෝ උඹලට මම සෙකන්ඩ් හෑන්ඩ් වගේ දෙන්නේ මෙච්චර දවස්. මේ අනේ thank you. හරි. එතකොට ටියුටුත් ආවනේ. මේ ටියුට් එකත් ආවා. හරි. හරිද? මේ ටියුට් එකක් එවලා තියෙන්නේ 25 උන්ට තව පේපර්ස් 12කුත් තියෙනවා. ඒකත් එවන්නම් මම. හරි. නොවැම්බර් 24 උඹලට එක්සෑම් එක තියෙන්නේ. හරිද? කට්ටිය ඇහුවා පේපර්ස් 12ක් වෝ අරකට ක්‍රමයට ඉන්න කරනවා ක්‍රමයට හරි. හරි පුතේ. අපි මේ වැඩේට පටන් ගමු. අද මම කතා කරන්නේ පට්ට කොටසක් ඔයාලගේ A level paper එකේ සුපිරි කොටසක් කතා කරන්නේ. හරිද? ඔයාලට මතකද අපි සමරයිසිං උගන්වුවා? මතකයිනේ. අපි උගන්වුවා සමරයිසිං. හරිද? මලි මොකද තත්ත්වය දෙන්න බලන්නද අර? කොච්චරක් වෙලා වෙයි? විනාඩියක් විතරනේ. හරි අපි A level general english වල මේ වෙද්දි හරිද? මේ වෙද්දි කරපු දේවල් මම මේ කියන්නේ. හරි? අපි මේ වෙද්දි අපි මේ වෙද්දි පුතේ පේපර්ස් කරගෙන යනවා. හරිද? අංක එක අපි පේපර්ස් කරන් යනවා. එතකොට කොහොමත් අපි ටියුට්ස් ටික කොහොමත් කවර් වෙනවනේ පුතා. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඊළඟට අපිට තියෙන දේ තමයි මේ ස්කූල් ටෙක්ස්ට් බුක් එක. මොකද්ද? ස්කූල් ටෙක්ස්ට් බුක් එක. හරිද? එතකොට ඔය ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ ගිය සතියේ මම හොඳ ලෙසන් එකක් කරා නේද? මොකද්ද? මේ advantages and disadvantages of a romantic love relationship කියන මම හොඳ ටොපික් එකක් කරා. ඒක විභාගයට රයිටින් පාර්ට් එකට එන එකක්. ඒක බලා ගන්න හොඳට. හරි? ඊට පස්සේ අපි දැනට කරලා තිනවා පුතා මොනවද? සමරි කරලා තිනවා. හරිද? සමරි කරලා තිනවා. හරිද? සමරි කරලා තිනවා පුතා. ඒත් එක්කම අපි ලෙටර්ස් කරා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙද්දී අපි කොටස් කීපයක් A level general english වල කරලා ඉවර කරලා තිනවා. හරිද? එක ටියුට් එකයි 26 27 දරුවන්ට ප්‍රශ්නයක්ම නෑ. එයාලට තම මාස 7ක් තියෙනවා. මාස 6ක 7ක කාලයක් තියෙනවා. එතකොට ඒ කාල සීමාව තුලදී පුතේ ඔයාලට පන්තියට ඒ කියන්නේ ඒ කාල සීමාවෙන් ඉවරුණාට පස්සේ නොමිලේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පන්තිය තුල කරන්න පුළුවන් උපරිම සාධාරණේ මම කරලා තිනවා. පැහැදිලිද නේ ඔයාලට? හරි. දැන් ළමයි ඔන්න පේපර්ස් ටික ටියුට්ස් ටික ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ කොටසක් මේ වෙද්දි පටන් ගන්න දෙනවා. මොකද ළමයි කීප දෙනෙක් මගෙන් ඇහුවා සර් ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ ලෙසන්ස් ටික කවර් වෙන්නේ කොහොමද කියලා. උතන ලෙසන්ස් 8 10 ගැන වැඩි හිතන්න එපා. ඒක හරිය ලේසියෙන් කවර් කරන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන විදිය. පැහැදිලි නේද? ඒ නිසා අපි ඔක්කොම ටික කරනවා බය වෙන්න එපා. සියලු දේවල් ලස්සනට පිළිවෙලට කරනවා පුතේ. හරිද? කේස්ද මලිදු? අපි පොඩ මේක දාන්න. නෙට් කරන්න. ඔව්. අපි
හරි එතකොට වැඩේට යන් අපි ඔයාලට මතකයි නේද මම සමරි උගන්වුවා හරි අද සමරි වල පොඩි රිවිෂන් එකක් මම කරනවා බලමු ඉගෙන ගත්ත දේවල් හරියට කරාද ඒවා පුළුවන්ද හරිද මේ හරි ඒ ටික පුළුවන්ද කොහොමද කියලා අපි ඉස්සලා බලමු හරි හරි ඔයාලට මම ගෙදරට එවපු ටියුට් එකේ සමරයිසින් එක කොටසක් මම උගන්ලා තියෙනවා පැහැදිලිද දැන් මේක ටියුට් එක ඔයාලා බලනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි මම ලස්සන වැඩේ කරලා දෙනවා හරි අහගන්න මම දාන උඩින්ම ටොපික් එක මෙන්න මේ විදිහට A level general english A level general english A level general english summary A level general english summary හරි උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි මේ summary කියලා කියන්නේ හරි හරි එතකොට මේකෙදී මෙන්න මෙහෙම තමයි ප්‍රශ්නේ හැදෙන්නේ මම බෝඩ් එකේ දානවා ඉස්සල්ලාම write a summary write summary මේ ටික ලියා ගන්න පුතේ හරිද දැන් ඔයාලා ටියුට් එකත් එක්ක මම කිව්වා මේ අනිවාර්යයෙන්ම රයිටින් බුක් එකක් ගන්න කියලා හරිද ඒ රයිටින් බුක් එකේ තමයි මේ ටික ලියා ගන්න write a summary of the following text write a summary of the following text write a summary of the following text you may use sorry you may use any number of sentences you may use any number of sentences but do not use more than more than 32 words okay ඊරසානවා if you exceed the word limit you will not get any marks for this summary you will not get any marks for this summary ඔන්න තියෙන ප්‍රශ්නේ මට white board එකේ ලියලා මේක මදි ළමයි හරිද මේක ලියා ගන්න ඕනේ දැන් හරි මම කතා කරන එකම ලියන්න හරිද A level general english වල summary කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයක් සාරාංශගත කිරීම පැහැදිලිද මේ වීඩියෝ එක කවුරු හරි ළමෙක් බලනවා නම් මේක අනිවාර්යෙන්ම හදා ගන්න ඕනේ දෙයක් පුතේ මේකේ මොකක්ද තියෙන්නේ write a summary of the following text you may use any number of sentences but do not use more than 32 words if you exceed the word limit you will not get any marks for this summary මම දානවා මේකේ තවත් දෙයක් හරි summary revision කියලා දානවා එතකොට summary වලට හිටියේ නැති ළමයාට මේක අද අලුත් දෙයක් නමුත් හිටිය කෙනෙක්ට මේක රිවිෂන් එකක් පැහැදිලි නේද ප්‍රශ්න ඉක්මනට ලියා ගන්න පුතේ ඉක්මනට ප්‍රශ්න ලියා ගන්න
හරි පුතේ හරිනේ පුතේ හරි නේද A level general English කියලා දැම්මා summary revision කියලා දාන්න අනිවාර්යෙන්ම හරි ප්‍රශ්න ලියාගත්තානේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ලියා ගන්න වෙලාවක් නැති වුණා ටක් ගාලා screenshot එකක් ගහගෙන ඊළඟ ටිකට යනවා පුතා write a summary of the following text you may use any number of sentences but do not use more than 32 words if you exceed the word limit you will not get any marks for this summary නිතරම ඔයා හිතන්න ඕනේ මේ වචන 32යි නම් දීලා තියෙන්නේ 32කට අඩුවෙන් තමයි summary එක ලියන්න ඕනේ 33 වුණත් පුතේ කිසිම ලකුණක් හම්බෙන්නේ නැහැ පොඩ්ඩක්වත් ලකුණු හම්බෙන්නේ නැහැ පැහැදිලිද හරි එතකොට මේ ඔයාලට තං හොඳට පේනවනේ අවුලක් නැහැනේ පේන අඩුයිද නැහැනේ හරි අපිට එක ලයිට් එකක් අයින් කරන්න වෙන්නේ මලේදු හරි හරි පුතේ හරි ඔන්න සමරි එක ලියන්න යන්නේ දැන් හොඳට අහගන්න හරි a little boy ඔයා ලියන්න මාත් එක්කම a little boy සමරි එක ලියන්න මාත් එක්කම a little boy with a school bag okay now school bag එක කතාවකුත් ඔතෙන්න ඇදිලා ඇවිල්ලා තියෙනවා with a school bag so කලින් කරපු එකක් විදිහට මම මේකක් කියන්නේ a little boy with a school bag so beautiful shop ඔන්න කොල්ලෙක් ලස්සන කඩයක් දැක්ක කියන තැනට තමයි අපි එන්න ඕනේ so beautiful shop okay හරි ඊට පස්සේ පුතා sign reading you can get anything free of charge එතන ගහලා තිබ්බලු ඔයාට ඕනේ දෙයක් ගන්න පුළුවන් නොමිලේ කියලා පැහැදිලිද පුතා හරි ඊට පස්සේ පුතා මම දානවා not believing මොකද believe කරනවා කියන්නේ පුතා විශ්වාස කරනවා කියන එක නේද not believing his good luck එයාට එයාගේ වාසනාව අඳහ ගන්න බැරි වුණා විශ්වාස කරන්නත් බැරි වුණා ඕකේ ඊට පස්සේ පුතා he went into the shop ඔන්න එයා shop එක ඇතුළට ගියාලු පැහැදිලිද after that මතක ලියා ගන්න මේක after that he got some bags comma books pencils and lot of things ඊට පස්සේ යා පෑන් පැන්සල් බෑග්ස් ගොඩාක් දේවල් ගත්තලු පුතා පැහැදිලිද හරි ඊට පස්සේ පුතා අපි දානවා පුතේ a little while ටික වෙලාවකින් පස්සේ after a little while he need to get more items පොඩි වෙලාවකින් යාට තව දේවල් ගන්න අවශ්‍යතාවයක් ආවලු he asked the manager for about that යා manager කෙන් ඒ ගැන ඇහුවලු he said that
he said that he said that my dear son, you can get only selected item. You can get only selected items. ඒ කියන්නේ නොමිලේ ගන්න පුළුවන් තෝරාගත්ත භාණ්ඩ ටිකක් විතරයි. පැහැදිලිද? හරි මේක ලියාගත්තද? A little boy with a school bag saw a beautiful shop sign reading you can get anything free of charge. Not believing his good luck, he went into the shop. After that he got some bags, books, pencil and lot of things. A little while he need to get more items. He asked the manager for about that. He said that my dear son you can get only the selected items. හරි. දැන් බලන්න මේකේ තියෙන අනවශ්‍ය දේවල් බලන්න. little boy කියන එක ඕනේද පුතා? පොඩි ළමයෙක්. එයා කොල්ලෙක් කිව්වනම් හරි. මේ බෑග් එකක් තිබ්බා කියන එක වැදගත් නැහැ. පැහැදිලිද? shop එකට ගියා කියන එක ලියන්න ඕනේ. හරිද? මේ free of charge ගත්තා කියන එකත් ලියන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතන වචන 32ක් කියන්නේ මෙතන වචන 100ක් දාලා නැහැනේ. මේකෙන් ඔයාට සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් වචන 15කින් 20කින් මේක සමරයිස් කරන්න පුළුවන්. පැහැදිලිවම මේ කියන එක අනවශ්‍ය දේවල් ඉවත් කරපුවාම. කොහොමද මං කියපු එක තේරුම් ගන්න උස්සන්න? අද උස්සන්න පුතේ මං කියපු එක තේරුම් ගන්න. අද උස්සන්න තේරුම් ගන්න. හැමෝටම තේරුණා නේද? නියමයි. ලියුව නැති කට්ටිය ලියා ගන්න එකටක් ගන්න. පුතා හරිද? හරි. මම මේක ඉරේස් කරනවා. ප්‍රශ්න නැහැනේ. හරි. දැන් ඉස්සල්ලාම ආගන්න හොඳ නෑ. අපි මේකේ මේක ලියන්න ඕනේ මම එදත් ඔයාලට කිව්වා. මොනව ඇතුළේද? අපි මේක ලියන්න ඕනේ මේ කේජස් ඇතුළේ. නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. පැහැදිලිනේ?
what is මේ කියන්නේ paper එකේ හම්බෙන්නේ ඔහම කේජස් ටිකක්. ඒ එක කේජ් එකකට එක වචනය ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි මුලින්ම ලිව්වා a little boy කියලා. එහෙනම් අපි ඒක කැරක්ටරයිස් කරනවා a boy. හරි a boy කියන දර ගත්තා. එයා දැක්කනේ මේ අර free of charge ඕන දෙයක් ගන්න පුළුවන් කිව්වට පස්සේ එයා මේ shop එකට ගියේ. අපි ඒක කොහොමද කැටගරයිස් කරගන්නේ? a boy මට කියන්න බලන්න. තහවුරු කරගැනීමෙන් පස්සේ තහවුරු කරගැනීමෙන් පසුව මොකද්ද? a boy after confirming that එහෙම ලියන්නේ අපි. එය තහවුරු කරගැනීමෙන් පසුව මොකද්ද පුතා? he selected නැත්නම් අපි දානවා he got some items he got some items, okay, but at the end අවසානයේ මොකක්ද උනේ? but at the end අවසානයේදී යාට නිකන් මේ උනේ මොකද්ද පුතේ? අර තෝරාගත්ත භාණ්ඩ කීපයක් විතරයි නොමිලේ හම්බෙන්නේ කියලා කිව්වා. but at the end he had to had එක දාන්නේ ඇයි ඒ? අතීත කාලේ ඌට සිද්ධ වුණා. he has කියන එක තමයි අතීත කාලයේදී had උනේ. present එකේදී නම් දාන්නේ he වලට has එක. හරි පුතා? but at the end නැත්තම් පුළුවන් but finally කියන්න පුළුවන්. ඒක ටිකක් අර මෙතෙන්දි ගැලපෙන්නේ නැහැ වගේ මට තේරුණා. ඒක මම but at the end කියලා දෙන්න. but at the end he had to සිද්ධ වුණා. මොකද සිද්ධ වුණේ පුතේ? හැමදේම නැවත අතහැරලා දාන්න සිද්ධ වුණා. අයියේ selected items විතරයි නේද? ගාඩ ගන්න පුළුවන් උනේ. නැත්තම් දාන්න පුළුවන් he had to got bad news. he had to got bad news එච්චරයි. bad news එකක් නේ. අයියේ යාට selected items විතරනේ ගන්න පුළුවන් උනේ. හරි සරලයි පුතේ. පොඩ්ඩක් හිතන විදිය වෙනස් කරගන්න තියෙන්නේ. හරිද? අවසානයේ මැනේජර් විල මොනවද කිව්වේ? selected items එකට විතරක් ෆ්‍රී ගන්න පුළුවන් කිව්වේ. ඒක bad news එකක් නෙමෙයිද? හරි? ඒක අපි මොකක්ද දැම්මේ? he had to got bad news. ඔහුට සිද්ධ වුණා bad news එකක් ලබා ගන්න. අයියේ මැනේජර් ඇවිල්ලා කිව්වා මේ selected items එකට විතරයි ගන්න පුළුවන් වෙන්නේ කියලා. කොහොම බලන්න මේ තේරෙන කට්ටිය අත උස්සන්න පුතා. අත උස්සන්න තේරෙන කට්ටිය? අත උස්සන්න පුතේ. හරි. ලියාගන්න.
හරි. පුතේ එතකොට මේ ඔය සමරි වල රිවිෂන් එකක් කරේ. දැන් මං යනවා මේ ලෙටර් රයිටින් වල රිවිෂන් එකක්. ගෙට් එක ගන්න බෑනේ පුතා. පාස්ට් එකනේ අපි දාන්නේ. පැහැදිලිද? පාස්ට් එක නිසා. හරි. අහන්න. පුතේ දැන් අපි කතා කරන්න යන්නේ letters. Okay? letters. හරි. letters කියන්නේ මොනවද පුතා? ලිපි. හරි. එතකොට මේකේ theory part එක කතා කරොත් එහෙම අපිට ගන්න පුළුවන් there are two types of there are two types of there are two types of oh sorry okay there are two types of letters there are two types of letters there are two types of letters ලිපි වර්ග ප්‍රධාන ආකාරයෙන් දෙකයි එකක් තමයි formal letters number 2 informal letters formal letters and informal letters what is Sinhala meaning of formal letters rajakari what is Sinhala meaning of informal letters පුද්ගලික ඔන්න ඔය දෙකනේ දැන් ඔය දෙක අපි කතා කරා දැන් ඔය දෙක ආයේ නැවත කතා කරලා වැඩක් නෑ පුතේ අපි ඔක් කතා කරපු නිසා පැහැදිලිද දැන් අපි ඕකේ කෙලින්ම රිවිෂන් එකක් නෙමෙයි කරන්නේ හරි කරපු පාඩමක් නැවත මම කතා කරනවා මොකද ඒක බැරි කට්ටිය ඉන්න නිසා පැහැදිලිද හරි ඒකෙදී මම යනවා මං ඔයාලට දුන්න මං හිතන්නේ 2019 ඔව් 2019 පේපර් එකේ මේ පාස් පේපර් ඩිස්කෂන් එකක් අපි දැම්මා. හරි? ඒ ප්‍රශ්නෙට චුට්ටක් යන් අපි. හරි? හරි. හොඳට අහගන්න. මේ ලෙටර්ස් වලදී ඔයාලා කරන වැරදි. හරි? මේකේ අවධානය දෙන්න ඕනේ ෆෝමැට් එකට. හරි? ඒක අංක 1. හරි? ඊට පස්සේ කන්ටෙන්ට් එක. කන්ටෙන්ට් එක හරියට තියෙන්න ඕනේ. අංක 3 මොකද්ද මේ කියන්නේ? ඕගනයිසේෂන් සංවිධානය හොඳට තියෙන්න ඕනේ. අවසානට ගන්නවා ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එකට ලකුණු 8යි. ඕගනයිසේෂන් 2යි. කන්ටෙන්ට් එකට 4යි ලකුණු. ෆෝමැට් එකට 1 ලකුණයි. පැහැදිලිද? මාක්ස් හම්බෙන්නේ ඔහම. හරිද? දැන් මම මේවා කතා කරේ නෑ ඔය තියරි උගන්වද්දි මම මේ ටික කතා කරේ නේ. ඒ කතා කරේ නැත්තේ මේ මෙතෙන් නැවත එන නිසා. ෆෝමැට් එකට 1 ලකුණයි ඒක අරිකස් අයින් කරලා දැම්මොත් එහෙම එකයිනි කියලා. එතන තවත් අවුලක් වෙනවා. කන්ටෙන්ට් එකට 4 එතන ලකුණු 5 හැදෙනවා. ඕගනයිසේෂන් එකට ලකුණු 2යි 6යි. ඉතුරු 8ම හැදෙන්නේ ලැන්ග්වේජ් එකට. ලැන්ග්වේජ් එක කියන්නේ මොකද්ද? භාෂාව සඳහා තමයි පුතා මේ ලකුණු 8 හැදෙන්නේ. ඒ භාෂාව කියන්නේ ලැන්ග්වේජ් එක ඇතුළේ තියෙනවා ග්‍රැමර්. පැහැදිලිද? එතකොට මම ඔයාලට කිව්වා මේක ලියන්න ඕනේ සිස්ටම් එකකට. මොකද්ද සිස්ටම් එකක් කියලා කියන්නේ? අපි විභාගෙට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ අපි දන්න සේරම ලියලා එන එකද? නැත්තම් අහලා තියෙන දේට උත්තර ලියලා ගේම ගහන එකද? අංක දෙකනේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. පැහැදිලිද? හරි. එතකොට මේකත් රිවිෂන් එකක්. letters රිවිෂන් නා. හරි. එක ප්‍රශ්නයක් කෙලින්ම අපි කතා කරලා ඔළුවට දාගමු. ටක් ගාලා දාගන්න පුතා රයිටින් බුක් එකේ.
SMS language පාවිච්චි කරොත් එහෙම 2 marks deduct වෙනවා පුතා. අර invitation system එකට ලියන්නෙත් නැහැ. හරි. පැහැදිලිනේ? ඕකේ. ප්‍රශ්නකට යන් ගෙලින්ම 2019 A level paper එක තමයි අපි first unit එකේදී කතා කරේ. පැහැදිලිද? හරි. හරි දැන් මම ප්‍රශ්නයක් දෙනවා formal letters වලට අදාළ ප්‍රශ්නයක් දෙනවා බලන්න මේක තනියම ලියන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? හරි. මම දානවා your school has organized the annual talent show. The annual talent show. Hurry. Your school organized the annual talent show. Okay. Write a letter to the director of health department ප්‍රශ්න ලියාගෙන මාත් එක්කම invite him to the talent show of your school. Okay. Brackets ඇතුලේ දානවා you are the president. ඔයා තමයි සභාපති. ප්‍රශ්න ලියාගන්න ටක් දාලා. ප්‍රශ්න ලියාගන්න පුතේ. හරි නේද? දැන් අත උස්සන්න මේකෙන් මේක ලියා ගන්න පුළුවන් කට්ටිය අත උස්සන්න.
ටියුට් බලන්න නැතුව මාරිස් දාන්න නැතුව දොස්සන් ටියුට් බලන්න නැතුව ලියන්න පුළුවන් කට්ටිය ට්‍රවිඩ් හොඳයි ඕකේ අපි ෆස්ට්ලි ගන්නේ මොකද්ද සෙන්ටර්ස් ඇඩ්‍රස් එක ගන්නවා මොකක්ද සෙන්ටර්ස් ඇඩ්‍රස් එක ඔයාගේ ස්කූල් නේම් එක තමයි මුලින්ම දාන්නේ ඒක මම මෙතෙන්දි දාන්නේ ඔයාගේ ස්කූල් නේම් එක ඔයා දාගන්න ඕනේ පැහැදිලිද හරි ඔයාගේ ස්කූල් නේම් එක දැම්මට පස්සේ අපි මොකක්ද දාන්නේ අපි එතනින් දානවා ඩේට් එක දානවා පැහැදිලිද ඩේට් එක දානවා ඒ ඩේට් එකෙන් පස්සේ අපි දානවා රිසීවර්ස් ඩෙසිග්නේෂන් එක ඩිරෙක්ටර් නේද අපි ලිව්වේ ඩිරෙක්ටර් of Department of Health අන්න අපි receivers designation එකයි receivers address එකයි ඔය විදිහට තමයි පුතේ හදාගන්නේ ඊට පස්සේ salutation එක කියලා කියන්නේ මොකද්ද ආමන්ත්‍රණයට අපි කියනවා salutation කියලා ඒක දානවා අපි dear sir කියලා salutation එක අපි දානවා dear sir පැහැදිලිද හරි ඊට පස්සේ අපි දානවා පුතා topic එක inviting to our talent show ඔන්න ඔය ටික හරියට තියෙන්න ඕනේ මොකද්ද senders address එක receivers designation එක receivers address එක salutation එක ඊට පස්සේ පුතා topic එක හරියට තියෙන්න ඕනේ ටක් ගාලා ලියා ගන්න හරි පැහැදිලිද පුතා හරි ඔය මේ ෆෝමැට් එක එතකොට ඕගනයිසේෂන්ස් හරියට මේ තියෙන්න ඕනේ නැත්නම් මාර කේස් එකක් වෙන්නේ හරි දැන් අපි මේකේ බොඩි එකට යන්නේ බොඩි එක ලියන්න යන්නේ අපි හරි හරි ඔයා මුලින්ම ඔයා කවුද කියන එක ඉන්ෆෝම් කරලා ඉන්න ඕනේ ඔයා කවුද I am the president මම thickness එක අඩු කරලා පේනවනේ I am the president පේනද I am the president of our unit. We are organizing our annual talent show. We are organizing our annual talent show. දිනේ දාන අනාගත කාලෙන් will be held on 2nd of July 2025 at 8 a.m. in our main hall අපේ ප්‍රධාන ශාලාවේ තියෙන්නේ කියලාත් අපි ලිව්වා පැහැදිලිද හරි ඊට පස්සේ පුතේ වැදගත් දෙයක් තියෙනවා ලියන්න හරි
අපි දානවා මේක ටැලන්ට් ෂෝ එකක් නේ. හරිද? එදාට මේ අපේ ස්කූල් එකේ දරුවන්ගේ ටැලන්ට්ස් ගොඩක් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔයාගේ භාෂාවෙන් ඔයාලට ලියන්න පුළුවන්. ඔයාගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් නෙමෙයි හරි. හරිද? හරි එහෙනම් අපි ලියනවා there are so many items. අපි එහෙම දාමුකෝ. There are so many items. ටැලන්ට් ෂෝ එකක් කියන්නේ නේද? එක එකන items මේතන ප්‍රසන්ට් කරනවානේ. There are so many items. ඒකල අපිට දාන්න පුළුවන් නම් බ්‍රැකට් එකක් ඇතුළේ නැත්නම් මේ විදිහට දාන්න පුළුවන් අපිට. අපි විදිහට ලියමු. There are so many talents. There are so many talents you can see. There are so many talents you can see. Such as කියලා දාලා ඕනනම් අපිට වචන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. Such as කියලා දාලා ඒ කියන්නේ අර dancing items, singing items ඔය විදිහට දාන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ කියනවා sir please be enough to prepared speech for our day and please inform your participation on that day මේක ලියා ගන්නකො ඉඩ නැහැ ලියා ගන්න පොඩි කොටසක් තියෙනවා තව so please inform your participation on that day ලියා ගන්න ඔය ටික
හරිද උදේ? please be enough to prepare the speech forward. ඒ කියන්නේ අපේ දවසට කතාවක් සූදානම් කරගෙන එන්න කියනවා. And please inform your participation on that day. ලීලි ඉවරයි නේද හැමෝම? ලීලි ඉවරයිනේ? ලීලි කෙනෙක් ඉන්නවද? sorry. ලීලි කෙනෙක් ඉන්නවද? හරි. සුපිරි. On that day, buy a letter or phone call. ලිපියකින් හෝ දුරකථන ඇමතුමකින් සනාථ කරන්න කියනවා එන නොයන එක. We are hoping your favorable හිතකරව කියන එක පොත හරි. We are hoping for your favorable response. We are hoping your favorable response. අවසානට ඔබට විශ්වාසී you are faithfully president කියලා වගේ සිග්නේචර් එක දාන්න. ලියා ගන්න. හරි. මේ දැන් මොඩල් කෙක්ෂන් එකක් ලියමු. හරි. බලමු මේක තේරෙනවද කියලා. හරි. මොඩල් කෙක්ෂන් ඔයාලා දැන් මේක තනියම ලියන්න ඕනේ හරි.
ලියාගන්න ප්‍රශ්නේ උත්තරේ ලියන්න. විනාඩි 7යි 8යි දෙන්නේ ප්‍රශ්නේ ලියාගෙන උත්තරේ ලියන්න. පැහැදිලිනේ සෙන්ඩර්ස් ඇඩ්‍රස් එකේ ඉඳලා එන්ඩ් එක දක්වා මම ලස්සනට උගන්ලා තිනවා ප්‍රශ්නේ ලියාගන්න ශනික උත්තර ලියන්න. ටක් ගාලා ලියන්න ටක් ගාලා ඉක්මනට.
පුතේ හරිද? බලන්න. ඕකේ. පුතේ ඉවරයි අතුසන්? ඕකේ good. දැන් යන්නේ මම සිලබස් එකට ඊට පස්සේ මම කරන්නේ. කේස් නෑ නේද පුතේ? තේරෙනවනේ කියන එකනේ. අවුලක් නෑනේ. හරි. දැන් මම යනවා මේ අපේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකට. හරි? ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ ලෙසන් එකක් තියෙනවා රිලේෂන්ෂිප් කියලා. මේක අපි ගිය සතියේ කතා කරා. මොකද්ද ලෙසන් එකේ නේම් එක? රිලේෂන්ෂිප්. රිලේෂන්ෂිප් කියන්නේ සම්බන්ධතාව කියන එක. මේකෙදි පුතේ අපි හොඳට අහගන්න ඈ. මේකෙදි අපි කතා කරා එක කොටසක්. මොකද්ද? A level කරන දරුවෙක්ට රිලේෂන්ෂිප් එකක් තියෙන එකේ අවාසි අවාසි අපි කතා කරා. මේකේ ඊළඟ කොටස තමයි මගේ අතේ පොත නෑ මම මේ PDF එක ඔන් කරගෙන තියෙන්නේ. ඒකේ ඊළඟ ටොපික් එක තමයි teachers and us. Teachers and us. Teachers and us. Formal or informal. Formal or informal. And friendly. And friendly. හරි. ලෙසන් නේම් එක දාලා ටොපික් එක ලියා ගන්න බලන්න.
හරි. ඔන්න පුතේ ඒ කියන්නේ එක පැත්තක් තියෙනවා ගුරුවරයා කියන එක නා ෆෝමල් වෙන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් කියනවා ඉන්ෆෝමල් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ ෆෝමල් කියන්නේ ගුරුවරයා හැන ඩිසිප්ලින් තියාගෙන ළමයෙක්ට විහිළුවක් තාලුවක් කරන්නේ නැතුව ඉන්න ඕනේ. අනිත් පැත්තෙන් කතා කරනවා ඉන්ෆෝමල් හිටියොත් එම ළමයාට හොඳයි ළමයා ඕනේ ප්‍රශ්නයක් කියනවා කියලා. හරිද? තමයි මෙසේජ් දානවා මේ දවස්වල මොකද්ද මේ දාලා තියෙන්නේ? මං චමිදු මේ උත්තර දෙන්න චමිදුර ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද? මං උත්තර දෙන්න. මේ දවස්වල හෙනට ගුරුවරුගේ කතා බහක් තියෙනවානේ. දැක්ක අපේ ලොකු කතාවක් යනවානේ TikTok එකේනේ. අරකයි මේකයි කතන්දර ගොඩාක් යනවා. ළමයි දාලා තියෙන මෙසේජ් එක ඒ ගැන එහෙම මොකුත් කියන්නේ නැද්ද කියලා. දන්නවනේ දින්නේ මං ගැන. මම පුතේ කිසිම කෙනෙක්ට වදයක් වෙන විදිහට හැසිරෙන්නේ නැහැ. හරිද? කියන්නේ තව කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. මට පුළුවන් විදිහට මගේ උපරිමය මං කරගෙන උගන්නන ඉන්න එක තමයි මම කරන්නේ. මොකද මේ එහෙම ඕනේ නැහැ නේ. අරයා මෙහෙමයි අරයා මෙහෙමයි එහෙම මොකුත් මම කියන්නේ හරි පාඩුවේ ජීවත් වෙන්නේ. ඒක තමයි හරි ලේසි පුතේ ඒක. හරි? හරි. මොකක්ද කියන්නේ? නිසලි මොකක්ද කියන්නේ? කියන්න බෑ මං කියන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තර දෙනවා. හරි. මොකක්ද දැනගන්න ඕනේ? අයි මේ දවස්වල දැක්ක නේද මොකක්ද අර මේ ටෙක් කරන ළමයි නම් දන්න මොකද්ද? මොකද? සනාල කලාවද? මම නම් සනාල කලාවක් ගැන දන්නේ නෑ. මම දන්නේ නෑ බං ඔය සනාල කලාව සංසලා හරි මොකක් හරි මම මේ සීන් එක දන්නේ නෑ. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. මම දැන් මේකේ අකුරල් ලියනවා. මේ බලපන් කේ ලියනවා. හරිද? කවුරු හරි එකෙක් කියනවා මේ කේ එකේ මෙහෙම ඇවිල්ලා කෑල්ලක් වැඩි කියනවා. මේ බලන්නකො මේ ගුරුවරයා මේ කේ අකුර ලියා ගන්න දන්නේ නැද්ද? මෙහෙන් කෑල්ලක් ඇවිල්ලා වැඩි. හැබැයි මම ලියන්නේ මෙන්න මෙහෙම ස්පීඩ්. හරි? එක කෑල්ලක් එළියට ඇවිල්ලා ඉවරයි. එතකොට ඒක පුළුවන් අර මේ ගුරුවරයෙක්ට නිකන් අරගෙන මොකද්ද අරකයි මේකයි කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම පැති තියෙනවා එක එක පැති තියෙනවා. මම ඉතින් ඔය කෝකටත් කතා කරන්නේ නැහැ පුතේ. මොකද මේ අපි ඇවිල්ලා අපේ පාඩුවේ උගන්නගෙන අපිත් ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සු. හරිද? මේ ඒ නිසා මම මොකොත් කියන්න නිසලි නේද? හරි. ඔව් උත්තර දෙන්න බෑනේ නිසලි. හරි? මේ මොකද ඔයාලට තේරෙන්නේ නැති මම ඔන්ලයින් ක්ලාස් එක බලන්නකො මං කාටත් බැලලා දිනවද මෙච්චර කල් නෑ නේද හරි හොඳට රැට නිින්ද යනවා බං එතකොට මේක එහෙම නෙමෙයි පටන් ගත්තලා ඉතින් අරු මෙහෙට ගන්නවා අර එහෙම මෙහෙට ගන්නවා මොන මගුලක්ද කියන්නේ ඕන්නේ නේද අපි අපේ වැඩේ හරියට කරනවා අපි නිතරම බලන්න ඕනේ අපි මේ පෝසත් වෙන්නේ ළමයින්ගේ සල්ලි වල ඉන්නේ එතකොට ළමයි ඔයාලා හින්දා තමයි පුතේ අපි ඉන්නේ පැහැදිලිද මම මේ ස්මාර්ට් ක්ලාස් රූම් එකේ මේ තැනට ආවත් මම ඔයාලට තමයි ගරු කරන්නේ ඔයාලගේ අම්මට තාත්තට මම රෙස්පෙක්ට් කරනවා මොකද ඔයාලා අපිට නේද ඔයාලා අපිට දුන්න දේවල් වලින් අපි මේ පොඩි දේවල් හරි කරගන්නේ. එතකොට ඒ தත්ත්වය තියාගෙන ගුරුවරයා කියන භූමිකාවේ රඟපෑම් කරන්න තිබ්බහම මට හොඳ නැමෙති. හරි. ඒ අදහස හරිනේ අතොස්සන්න මම කියන එක හරි ඒක ඉන්න එක හොඳයි සර් එහෙම ඉන්න එක හොඳයි ප්‍රශ්න අඩුයි කියන කට්ටිය කෝ අතොස්සන්නමනේ. උගන්නනවා නේද ඔයාලට ටියුට් ටික දානවා ඔයාලගේ ප්‍රශ්නයක් කතා කරනවා. හරි. හරි. හරි ලේසි එතකොට. හරි. හරි. ඔව් රුසියාවේ පාකිස්තානයේ වගේ මුන් මරා ගන්නවලු. ඇත්ත ඉතින්. මන් දන්නේ නැහැ සනාල සීන් එහෙම දන්නේ නැහැ. දන්නේ නැති ඉන්න හොඳයි ඉතින්. හරි. මම දන්නේ ඉංග්‍රීසි විතරනේ පුතා. මම උත් බෑවා. ඒ හින්දා ඉතින් ගැටලුවක් නැහැ. හරි. සංසලා දන්නවා. සංසලා දන්නෙත් නෑ මම. හරි. නිසලී ඇති ඈ. හරි. අහගන්නකෝ. ඉස්සල්ලාම අපි කතා කරනවා මේ ගුරුවරයා ෆෝමල් වෙන්න ඕනේ කියන එක. හරිද? ඇයි ගුරුවරයා ෆෝමල් වෙන්න ඕනේ? උදාහරණයකට ගත්තොත් එහෙම පොතේ තියෙනවා මේ should be formal maintain discipline and give instructions
give instructions. Give instructions. And admirable මං කියන්න මේ වර්ඩ් එකේ තේරුම මොකක්ද කියලා. Admirable and show respect. show respect. එක පැත්තක කතා කරනවා ගුරුවරයෙක් ෆෝමල් වෙන්න ඕනෙලු. ඇයි ඒ විනය පවත්වාගෙන යෑමට එයාලානේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි දෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි දෙනකොට ඔයාලට ඒව ඇක්සෙප්ට් කරන්න පුළුවන් තරමේ ඩිසිප්ලින් අපි සතුව තියෙන්න ඕනේ. admirable කියන්නේ ගුරුවරයා හරියට අර අපි එකට කියනවා පුතා admirable කියන එක හරිම තේරුම cute කියන එක. cute කියන එක හුරු බුහුඩි නේ කියන්නේ මෙහෙක් කරගෙන ඉන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අර නේද කෙනෙක්ට අර ආදරේ හිතන විදිහට ගෞරවයට පාත්‍ර වෙන විදිහට ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒක තමයි admirable කියලා තියෙන්නේ. show respect. එතකොට මෙන්න points තියෙනවා 1 2 3 4 5. මේ points පහෙන් ඔයා වචන 50ක paragraph එකක් ලියන්න ඕන ගුරුවරයෙක් formal වෙන්න ඕනේ කියලා. එතකොට ඊළඟ කොටස තියෙන්නේ පුතා මම මේක මේ පැත්තට ගන්නවා informal law friendly. informal. ඇයි ගුරුවරයෙක් informal වෙන්න ඕනේ? ඒකේ පළවෙනි එක තියෙනවා more effective කියලා. ඒ කියන්නේ පරදායිතාවයේ වැඩිලු ගුරුවරයෙක් informal වුණාම ඒ කියන්නේ හලෝ මචං කියන ලෙවල් එකකින් හිටියාම ළමයාට නේද අර ළමයා ඕනේ දෙයක් කියනවා අන්න එහෙම සීන් එකක් තමයි ඔය more effective කියලා කියන්නේ. හරි? හරි. ගුරුවරයෙක් දිග අඩේ චලු ඉනාලසන්න බා ගුරුවරයෙක් දිග වුණාමත් පුරතල්ලු. හරි? මන් දන්නේ මේ කට කොහෙන් එනවද මන් දන්නේ අදහස්. හරි? කොහෙන් එනවද දන්නේ ගුරුවරයෙක් දිග වුණාමත් පුරතල්ලු. thank you හරි. more effective can communicate. can communicate කරනවා කියන්නේ මොකද්ද? can communicate anything. ඕනේ දෙයක් පුතා ඕනේ දෙයක් කතා කරන්න පුළුවන්. can communicate anything. අයි informal නේ. ඕනේ දෙයක් කියපන් කියන තැන ඉන්නවනේ ගුරුවරයා නේද? ඊට පස්සේ can teach relax. ඒ කියන්නේ පුතා මොකද්ද මේ රිලැක්ස් කියන්නේ? හරි පහසුවෙන් සුව පහසු කලාපයක ඉඳලා උගන්වන්න පුළුවන් නේද? අර අමුතුවෙන් චරිත රඟපාන්න ඕනේ ඉන්ෆෝමල් වුණාම. යාළුවෝ වගේනේ පුතා. හරි. ඊට පස්සේ දානවා reduce fear. reduce fear බය අඩු වෙනවනේ ළමයාට. දැන් ඔයා මම හොඳට hina වෙලා කතා බහ කරලා ඉතින් ඔයාට මං ගැන බයක් ඇති වෙන්නේ නැහනේ. හරි. ඒ කොටස් ටික ලියා ගන්න පුතා ඉක්මනට.
හරි අහගන්න. දැන් මේක තමයි ඔයා තනියම කරන්න ඕනේ වැඩේ. හොඳට අහගන්න. ඔන්න අද හෝම්වර්ක් එකක් දෙනවා හරියට කරන්න ඕනේ. දැන් මම මේ බෝඩ් එකට දාලා තියෙන්නේ ඔයාලගේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ 3rd lesson එකේ රිලේෂන්ෂිප් කියන ටොපික් එකේ රටේ අනිවාර්යෙන්ම ඔයාලා ටීච් කරන්න ඕනේ කොටසක් පුතේ. පැහැදිලිද? එතකොට මේකෙදි ඔයා පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ 100 words. වචන 100ක පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. පැහැදිලිද? වචන 100ක පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. ඉස්සල්ලාම පැරග්‍රාෆ් එකේ ලියන්න ඕනේ මෙන්න මේ කොටස. ටීචර් කෙනෙක් කියන කැරක්ටර් එක කවුද කියන එක. සාමාන්‍යයෙන් around 25 words වචන 25ක් විතර ලියන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ ටීචර් කෙනෙක් කොච්චර මේ සමාජයට වටිනවද අන්න ඔය වගේ පොඩි පැරග්‍රාෆ් එකක් ලියනවා වචන 25ක 30ක. එතකොට ඉතුරු පැරග්‍රාෆ් දෙක ලියන්නේ ටීචර් කෙනෙක් ෆෝමල් වෙන්න ඕනේ, ටීචර් කෙනෙක් ඉන්ෆෝමල් වෙන්න ඕනේ. ඒ වගේ වචන 100ක් ලියා ගන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. දැන් මම පොයින්ට්ස් එක දීලානේ තියෙන්නේ. කාටවත් බැරි නෑනේ. අත උස්සන්නකෝ. හැබැයි ඔයාලට බැරි වුණොත් ඔයා මගෙන් පර්සනලි අහන්න ඕනේ WhatsApp එකේ. මම කියලා දෙනවා පුතා. අත උස්සන්නකෝ. අත උස්සන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මුලින්ම පුතා ටීචර් කියන කැරක්ටර් එක ගැන පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දාන්න ඕනේ. පැහැදිලිද? හරි. chat එක බලන්නද? ඔව් මා චමිදු. ඔව් චමිදු. අයවරු මොකක් හරි හිතෙනවද චමිදු? හරි. ඔව් චමිදු. හරි. මේ අහන්නකෝ. වචන 100ක පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. මේක writing skills writing skills. අර ලකුණු 65කට ගේමක් ගහන්න තියෙන්නේ. අන්න ඒක හදාගන්න තමයි මේක මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. Teachers are the main role in our society. Main role කියන ප්‍රධාන භූමිකාවක්. එහෙම තමයි පටන් ගන්න ඕනේ. Teachers are the main role in our society. නැත්නම් teachers are the main roles in our country. අපේ රටේ ප්‍රධාන භූමිකාවක් තමයි ගුරුවරු කියන්නේ. හරි advices දෙන එක, එයාලා කොහොමද අපිට teach කරන්නේ? හරි. අන්න ඒ විදිහ ලිව්වට පස්සේ second paragraph එකේ එන්න ඕනේ teachers should be formal. අයියේ ගුරුවරු formal වෙන්න ඕනේ කියලා අපි මුලින්ම කතා කරනවා. අයියේ to maintain a discipline. They give us to instructions and they should be very admirable. ඒ කියන්නේ admirable කියන්නේ පුතා අර හිතද ගන්න සුළු කෙනෙක් වෙන්න ඕනේ. attractive mean. okay? එතකොට හොඳ ගුරුවරයෙක් වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? මොනවද හොඳ ගුරුවරයෙක් වෙන්න තියෙන්න ඕන? හොඳ teaching methods, attractive teaching methods තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒවා ලියාගත්තත් කමක් නැහැ පුතා. හරි? හොඳ ගුරුවරයෙක් වෙන්න මොනවද තියෙන්න ඕනේ? attractive teaching methods. attractive teaching methods. attractive teaching methods. හරි? සිත්තද ගන්න අසුළු හොඳ නේද? teaching methods එකක් තියෙන්න ඕනේ. හරි? ඒ වගේම අර informal පැත්ත කතා කරද්දී අපි දාන්න ඕනේ if එක. if කියන්නේ මොකද්ද? hot කියන එක. හරි? hot කියන එක තමයි if කියලා කියන්නේ පොතේ අපි. පැහැදිලිද? if your teacher is informal, if your teacher is informal, you can talk anything with him. මේ බලන්න මෙතන වචන කීයද කියලා පුතා? මෙතන වචන කීයද බලන්නකෝ. 11 words තියෙනවා මෙතනම. වචන 11ක් තියෙනවා මෙතනම. මේ if your teacher is informal, you can talk anything with him. වචන 11ක් මෙතනම තියෙනවා. ඒ වගේ sentences 10ක් තියුවාම පුතා වචන 100 හරියනවා. පැහැදිලිද? හැබැයි ලියන්න ඕනේ ලියන්නම් වල නෙමෙයි. පැහැදිලිද? ලියන්නම් වල ඔහේ ලියාගෙන ගියාට වැඩක් නැහැ නේ. quality නැත්තම් මං කියන්නේ පැහැදිලිද? quality එක වැඩේ වෙන්න ඕනේ. හරියට කියන එක හොඳට අහගන්න පුතේ ඈ. ඉතින් වැඩක් කරන්න කිව්වම මේ හොගක් කට්ටිය අනා ගන්න තැනක් තමයි මේ ජෙනරල් ඉංග්‍රීසි ගැන මුන් හිතන්නේම නැහැ පුතේ. ඇයි ඒ හිතන්නේ නැති හේතුව? මේ ඔයාලා මේන් සබ්ජෙක්ට් තුන අනිවාර්යෙන් ගොඩලා ගන්න ඕනේ. හැබැයි මේකේ වටිනාකම එන්නේ රිසර්ච් ෂීට් එක බලනකොට අඩේ W එකක් තියෙන ජෙනරල් ඉංග්‍රීසි වලට මොකද්ද මම මේ කරගෙන තියෙන්නේ කියලා හිතනවා. ඒ තරමට ඒ තැනට වැටෙන්න දෙන්න එපා. හරි? 25 හරි 26 හරි 24 මොකෙක් හරි මම මේ කියන්නේ. තමන්ගේ රිසර්ච් ෂීට් එක එච්චර පාච්චල් වෙන්න දෙන්න එපා ළමයි. හරි? ජෙනරල් ඉංග්‍රීසි ෆේල් කියන්නේ නේ. උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ෆේල් කියන්නේ ඒක වැඩක් නෑ. ඒකත් මම මේ කියන්නේ මේ S එකක් ගන්න නෙමෙයි කියන්නේ මම. C එකක් ගන්න නෙමෙයි කියන්නේ. අඩුම B එකක් A එකක් ගන්න කියලා මම මේ කියන්නේ. හරිද? A එකක් B එකක් තියෙනවා ජෙනරල් ඉංග්‍රීසි වලට පුතා. හරි? නැත්තම් මම දැකලා තියෙනවා මේ බණ්ඩ රිසර්ච් ෂීට් එක දැන් ඔහොම එනවා. මේන් සබ්ජෙක්ට් තුන ඔහොම දාලා තියෙනවා.
මේක මෙතනින් ක්‍රොප් කරනවා. ඇයි ජෙනරල් ඉංග්‍රීසි වල W එකක් තියෙන උඩ ඒක ලැජ්ජයි U එක ක්‍රොප් කරලා දානවා. අයියලාගේ රිසර්ච් දැකලා තියෙන පුතා. ඒකලා කැම්පස් එකට ගිහලා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී කරනවා වැඩේ අනාත වෙනවා. පැහැදිලිද? කැම්පස් එකට ගිහලා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී කරනවා වැඩේ එතනින්ම අනාතයි. එහෙම කරන්න බෑ මේක පුතේ. හරි? අපරාධයක් ඒක. හරි. කොහොම බලන්න මේක ගෙදරදී රියන් එන්න පුළුවන් කට්ටිය අත උස්සන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවද? පුළුවන් ලියන්න අත උස්සන්නකෝ අනේ. අනේ පුතේ අත උස්සන්න. තබල සඳි බලනවා. කෝ අනිත් කඩේ බැරිද එයි? අනිත් අර මොකක්ද තියෙන ප්‍රශ්න පුතේ? අදීශ ධනංජය ජනිත් මේක එවලන් දාලා ඉන්න. චමිදු මේ වරන්න චමිදු දාන හරි හරි ඔය චමිදු දානව ගණන් ගන්න බෑ නේද? එන්න ඔය ඇඩ්මින් අය වෙන්නන්න එන්න එන්න මල්ලි එන්න මේ මෙයා තමයි කැම් එක පිටිපස්ස හැමදාම එන්න මල්ලි දෙන්න එනවා හරි දැක්කනේ ඒ අයියේ එන්නෙත් නෑ ඔයාලා අනම්මනම් දාලා හරි මේ අහන්නකො එතකොට තව දෙයක් තියෙනවා තව විශේෂ දෙයක් හරිද මේ හරි චමින්ද එපා නවත්තන්න ඕක මේ අපි පටන් ගන්නවා O level English online seminar එකක් හරිද නංගිලා මල්ලිලා එවන්න උඹලා දන්නවනේ දැන් ආවොත් අපි උගන්නලා ගොඩ දානවා අපිට වෙන ඒවා නම් බෑ මට ඒ කියන්නේ මෙතන නටන්න එහෙම අමාරුයි කවි කියන්න මම දැක්ක අර ඉංග්‍රීසියෙන් මේ වීඩියෝ එකක් දාලා දෙනවා අර අතුරු මිතුරු දම දිවතුරු කියලා එකක් තියෙන්නේ ආන් ඒකට ඉංග්‍රීසි උගන්වනවා අතක් ගනින් සෙට්ටියෝ කියලා ඒකට උගන්වන එකනේ I කිව්වොත් am කියමු we කිව්වොත් are කියමු එහෙම ඉංග්‍රීසි උගන්වන්න බෑ පුතේ හරිද be verbs උගන්වන්න කවියක් ඕනේ නැහනේ be verbs උගන්වන්න විදිහක් තියෙනවා හරිද මේකේ ක්‍රමයට උගන්වන්න ඕනේ කවියකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ කවදාවත් සිංහල නෙමෙයිනේ ඕකේ අර ඒ නිසා නංගිලා මල්ලිලා ඉන්නවනම් මම groups ටිකට දාන්නම් post ටික ඒ post share කරන්න මේ දන්න කෙනෙක් එයි අපේ වන්දියට recommend කරලා දාන්න හරි එහෙනම් homework එක කරගන්න ජය වේවා අපි යනවා පොඩි අපි classroom එකේ පොඩි අදහසක් දාන්න අද කොහොමද වෙනදාට වඩා හොඳයිද කියන එක අනිවාර්යෙන්ම මේ live ඉන්න කට්ටියකින් මම ඒක බලාපොරොත්තු වෙනවා මට message එකක් දාන්න අලුත් classroom එක හොඳයිද නැද්ද කොහොමද මේ වෙනදාට වඩා හොඳයිද කියන එක අනිවාර්යෙන්ම දාන්න එහෙනම් love you all පුතේ